ආයිබෝවන් හැමෝටම ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. අපි හදන්න යන්නේ ශේරියේ බත් එකක්. මෙන්න මේ විදිහට ජිජර් එකක් අරගෙන මේ ජිජර් එකට අපි තෙල් එකතු කරගන්නවා. තෙල් සාමාන්‍යයෙන් තෙල් හැඳි 3-4ක් වගේ වැටෙන්න දාගන්න. ඊට පස්සේ ශේරිය මෙන්න මේ ශේරිය જાතිය මෙන්න මේ නම්බර 3 කියන මකරෝනිය වගේ ශේරිය කියන්නේ අන්න ඒවට හොඳට පොඩි කරලා තෙලේ රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ශේරිය ටික එකතු කරගෙන රන්වන් පාට වෙන්න බෙද ගන්නවා. මේ ශේරිය ටික හොඳට රන්වන් පාට වුණාට පස්සේ තමා අපි මේකට හාල් දාන්නේ. බලමු දැන් මේ විදිහේ රන්වන් පාට වෙලා ඉවරයි. දැන් අපි හොදගත්ත හාල් ටික අපිට මේකට මශරි හාල් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බාස්මති හාල් දාන්නත් පුළුවන්. මේ විදිහට ගෝල් පාට වුණාට පස්සේ හාල් ටික වතුර බීරෙන්න තියලා තමා අපි මේකතු කරගන්නේ. ඉතින් මේක හොඳට කලවම් කරන්න. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරගන්නවා. හරියම ලේසි රසයි. ඊට පස්සේ ලුණු එකතු කරගෙන ඉතින් මෙන්න මේ විදිහට හොඳට තෙලේ පොඩක් ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා ලුණු හොඳට කලවම් කරාට පස්සේ අපි මේකට උණු වතුර තමයි එකතු කරගන්න. පැහැච්ච උණු වතුර එකතු කරගෙන ඊට පස්සේ මේක වතුර දාගන්නකොට බත් එක ඉදෙන්න හොඳට වතුර දාගන්න. මෙරි වෙන්න දෙන්නත් එපා. ඇට වගේ මේ බත් එක උයා ගන්නත් ඕනේ. මේ ශේරියේ බත් එක මරක් ලැහැම් බාමිය කියන වීඩියෝ එක ඔයගොල්ලන් බලලා නැත්නම් ඒකට තමා මේ බත් එක හදන්නේ. ඉතින් මම ඒක ලින්ක් එක පහලෙන් දාන්නම්. ඔයගොල්ලන් ඒක බලලා ඒ මරක් ලැහැම් බාමියට මේ ශේරියේ බත් එක හරීම ඒ බත් එකත් හරිම රසයි. ඉතින් මගේ මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. subscribe කරපු නැති අය ඉතින් bell icon click කරපුවාම මම දාන වීඩියෝ එකක් ඉක්මනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමුවෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් බත් එකේ වතුර හොඳට මඩු වෙලා තියෙන මේක යටින් පොඩි අර අපි කියන්නේ තහඩුවක් තියලා බත් එක මද ගින්නේ උයා ගන්න. ඉතින් වතුර නැහැ. මම දැන් තහඩුවක් තියෙනවා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමුවෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.